තමයි බං. දැන් නිම්නාවේගේ තාත්තා එළියට වැස්සා කියලා කියන්නේ එයාගේ ඔළුව මොන පැත්තට හැරෙයිද දන්නේ නැහනේ බං. එයාගේ ඔළුව හැරෙන්න මේ වෙලාවේ තියෙන්නේ මේන්ලිම තැන් තුනක් නේ. එකක් තමයි මේ ඔෆිස් එක. ඒක මම බලා ගන්නවා. කොහොමද සර් බලාගත්තේ? කොහොම හරි මොනාරි බොරුවක් කියලා එක්ක ඇත්තක් කියලා එක්ක බැනලා ගහලා හරි ගමන් නැහැ මම බලා ගන්නවා. හැබැයි මේ බලා ගන්නකොට වෙන සද්ද බද්ද ටික මේ ඔෆිස් එකේ අනිත් උන්ට ඇහෙන්නේ නැහැ. එතකොට උන්ගේ අවධානය වෙන පැත්තකට යවන්න තමයි මම සරත්තර වගේ පොඩි උඩර වැටියක් කිව්වේ. ඔව් ඒක හරි සර්. ඒක හරි. රයිට්. ඊළඟට බැරි වෙලා හරි ජයනාත්ගේ ඔළුව හැරුණොත් අපේ ගෙවල් පැත්තට ඔබ දැන් අයියට කෝල් එකක් දීලා කියපන්. එහෙම වෙන්න පුළුවන්. බැරිලා ජයනාතේ පැත්තට ආවොත් මොකක් හරි ක්‍රමයකින් එයා මෙතනින් යවන්න කියලා. හැබැයි මේ ක්‍රමය මොකක් වුණත් මට කමක් නැහැ බං. දන්නවනේ. අංජනයාගේ ටැක්ටික්ස් දාලා එයාව වන්නන්න කියන්නේ. ඒතොර ඒක එයාගේ ජොබ් එක. එතකොට සර් කෙලින්ම ලොකු සර් ගාවට ගියේ. දැන් ඒකට උඹ මේ දැම්ම යන්න ඕනේ ලොකු සර්ගේ ඔෆිස් එකට. හා මොකද්ද කිව්වේ? ඔව් ඔව්. උඹ යන්න ඕනේ ඩඩාගේ ඔෆිස් එකට. ඊළඟ උඹ දෙන ඇලර්ට් එකේ ඉන්න ඕනේ. බැරි වෙලා හරි ජයනාත්කාරයා මේ පැත්තට ආවොත් එහෙම ඔෆිස් එක ඇතුළට එන්න කලින් මග නවත්ත ගන්න ඕනේ. හැබැයි ඉතින් ආවොත් මොකද්ද කරන්න කියලා හිතන්නත් ඕනේ. කොහොම හරි ජයනාත්කාරයව මග නවත්තගෙන මම උඹට කියන දේ එයාට කියන්න. කියලා බැලන්ස් එකක් ගන්න ඕනේ. පුළුවන්නේ? ඕ මොන මවුල කියන්නත් සර් ඒ වගේ වැඩ බාර දෙන්න එපා සර්. මංජිත. උඹට තේරෙනවනේ බං අපි මේ ප්‍රපාතේ ගැට්ටටම ඇවිල්ලා තියෙන්නේ බං. මේ වෙලාවේ බං බෑ කියන්න බෑ. උඹට බෑ කියන්නත් බෑ මට බෑ කියන්නත් බෑ. මඩි මේමනේ බං. දවසක බං මම ඇත්ත කියනවා. හරි? හැබැයි මේ වෙලාවේ මේ දේ සිද්ධ වෙන්න දුන්නොත් එහෙනම් බං ඔක්කොම ගැලවිලා යනවා. ඒ නිසා පොඩ්ඩක් මට මේ ගැට්ට විතරක් පන්න ගන්නකම් පොඩි සපෝට් එකක් දියන්. මම දන්නේ සර් මම යන්න ඕනේද දැන්? ඔව් ඉතින් නැතුව හරි සර් එනවා.